හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මුලින්ම කියලා දෙන්න යන්නේ මම එක මලකට රුපියල් 1000ක් විතර වියදම් කරලා ඉගෙන ගත්ත කෝස් එකේ කියලා දුන්න non melting sugar flowers හදන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම ඒකේ paste එක හදාගන්න ඕනි දේවල් මොනවද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. මේ තියෙන්නේ corn flour ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ CMC powder. එහෙමත් නැත්නම් Tylose powder. කේක් බඩු කඩවල වලින් මේක ගන්න පුළුවන්. ඊට පස්සේ ඕනේ glucose syrup එක. මං කියලා දෙන paste එකේට ඕනි කොච්චර ප්‍රමාණයන්ගෙන්ද කියලා. paste එක හදාන්න අමුද්‍රව්‍යන කොච්චර ප්‍රමාණයන්ගෙන්ද කියලා මම දාන චුටි slide එකේ තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඒ වගේම වෙනම දවසක මේ ක්ලාස් එක start කරන්න පටන් ගත්ත පළවෙනි දවසේ මේක හදන්නේ කොහොමද කියලා paste එක හදන්නේ කොහොමද කියලා දෙනවා. මොකද මේක අපි ලිපේ තියලා පොඩක් රත් කරලා එහෙම කරලා හදා ගන්න ඕනේ. ඒකත් කියලා දෙනවා. ඊට පස්සේ තමයි අපි මල් හදන්න පටන් ගන්නෙ. ඔයාලට පුළුවන් ඒ ඕනේ ප්‍රමාණයන් කොච්චරද කියලා දාලා තියෙන slide එකෙන් බලා ගන්න. glucose syrup එක ඕනේ. ඊට පස්සේ ඕනේ අපිට vegetable oil එක ඕනේ. වතුර ඕනේ. vegetable shortening ඕනේ. මේක ඕනේ සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. ඒ වගේම white colouring එක ඕනේ. මේක edible. මේකෙන් තමයි අපි paste එක මුලින්ම හදා ගන්නකොට මේකේ whitening එක ගන්න. ඊට පස්සේ අපිට ඕනි මලේ පාට හදා ගන්න ඕනේ colouring. අපිට food colouring මේ වගේ food colouring ඕනේ. ඒක ඕනම කඩකින් ගන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඕනේ ඒ ඔක්කොම හදලා ඉවර වුණාම මෙන්න මේ වගේ paste එකක් තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ. මේක දාලා තියන්න මේක හොඳට රත් කරලා තියන්න ඕනි. උලන් වදින්න නැති වෙන්න මේ වගේ ziploc bags ඕනි. ඒව දාලා තියන්න. ඒකලා මේක දාලා තමයි අපි මේක කන්ටේනර් එකක් දාලා හොඳට හුලං වදින්න නැති වෙන්න මේ විදිහට කන්ටේනර් එක දාලා ෆ්‍රීසර් එකේ දාන්න නැතුව normal කොස්සේ තියලා තියන්න ඕන. ඒ වගේම මේ paste එක හදනකොටම අපි citric acid වලින් tablespoon එකක් විතර දාපුවාම teaspoon එකක් විතර දාපුවාම මේක පුස් කන්නේ නැතිව ගොඩාක් කාලයක් මේ මල් පුස් කන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන මල් අපිට මේ වගේ හදා ගන්න පුළුවන්. මේක ගොඩක් කාලයක් අපිට තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් වල දාන්නේ නැතුව අපිට ඕනි වෙලාවට කේක් එකට දාලා ඩෙකොරේට් කරන්න පුළුවන් මේක. මේව ඔක්කොම edible. මේ paste එක හදාගෙන ඉවර වුණාට පස්සේ ඒ paste එක අපි මල් හදාන්න ලෑස්ති කරගන්න මෙන්න මේ වගේ මැට් එකක් ඕනේ. සිලිකන් මැට් එකක්. ආය අපිට ඕනේ මෙන්න මේ වගේ tools ඕනේ. මේ වගේ tools ඕනේ. ඒ වගේම මේ වගේ
රෝලින් පින් එකක් ඕනේ. මේ වගේ රෝලින් පින් එකක්. මේ වගේ නයිෆ් එකක්. මේ වගේ නයිෆ් එකක් ඕනේ. මේ වගේ බෝල් ටූල්ස්. මේ වගේ බෝල් ටූල්ස් ඕනේ. මල් හදුවට පස්සේ පාට කරගන්න ඩස්ට් එක ගා ගන්න මෙන්න මේ වගේ පින්සල් ඕනේ. මල් බැඳ ගන්න මේ වගේ නූල් බෝල, ඒ වගේම වගේ කම්බි ගේජ් 20 18 ඒ වගේ කම්බි ඕනේ. මේ වගේ පාට ගම් ටේප් ඕනේ. මේ වගේ ට්වින්සර් එකක් ඕනේ. ඒ වගේම මේ වගේ ස්පොන්ජ් කෑල්ලක් ඕනේ. මේ වගේ ෆෝම් ෂීට් වලින් මේ වගේ කඩේ ගන්නක් තියෙනවා. ඒ වගේ මහත ෆෝම් ෂීට් එක ඒ වගේ එකක් ඕනේ. නැත්නම් ඔයාලට normally book shop වල තියෙන ෆෝම් ෂීට් එකක් අරගෙන ඒක දෙකට විතර කපලා මෙහෙම හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනේ petal dust එක, edible petal dust එක ඕනේ. මේක glitter එක ගන්න බෑ. මැට් එක ගන්න ඕනේ. ඒ වගේම ෆ්ලවර් පොකට් කියලා කඩේ ගන්න තියෙනවා. බඩු කඩවල වල ඒ වගේ තැන් වල ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ වගේ එකක් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ෆයිල් තියෙන ඒ වගේ එකක් ගත්තත් මේ වගේ කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ අඬුවක් මෙන්න මේ වගේ තුඩ තියෙන අඬුවකුයි මේ වගේ කට අඬුවකුයි දෙකක් ඕනේ. මේ වගේ මේ වගේ petal cutters ඕනේ. මේ වගේ petal cutters එක හැඩයක petal cutters තියෙනවා. එක මලට එක විදිහට petal cutters තියෙනවා. ඒවා ඕනේ. ඒ වගේම එක මලට එක විදිහට වේනස් තියෙනවා. මේ තියෙන වේනස්. මේ වේනස් මෙන්න මෙහෙම තද කරලා අපිට petal එකේ details හදා ගන්න පුළුවන්. මේ තියෙන රෝස් ෆ්ලවර් එකක වේනස්. මේ වගේ වේනස් තියෙනවා. ඒවත් ඕනේ. ඒ වගේම ෆ්ලවර් වල සෙන්ටර්ස් හදන්න මේ වගේ ෆ්ලවර් සෙන්ටර්ස් ඕනේ. මේ වගේ ෆ්ලවර් සෙන්ටර්ස් ඕනේ. රෝස් කවර් එක එහෙම හදනකොට මෙන්න මේ වගේ චූටි රෙජිෆෝම් බෝල්ස් ඕනේ. ඒ වගේම ජෙලටින් පවුඩර් එක සමහරක් මල් වලට ජෙලටින් පවුඩර් එකක් ඕන වෙනවා. ඉතින් මේ ඔක්කොම එකපාර ලෑස්ති කරගන්න ඕනි නැහැ. එකවරම ලෑස්ති කරගන්න ඕනි නැහැ. ටිකෙන් ටික ලෑස්ති කරගත්තොත් අපිට පුළුවන් අපි අපි දැකලා තියෙන චූටි මල් ඒ වගේ ඩීටේල්ස් ඒ ඔක්කොම හොයාගෙන බලලා අපිට ලස්සන මෙන්න මේ වගේ
ලස්සන මල් මේ වගේ මල් අපිට හදන්න ඉගෙන ගන්න පුළුවන්. මම ඔයාලට හැම සතියකම පෙබරවාරි මාසේ ඉඳලා හැම සතියකම මේ වගේ ලස්සන මල් හදන්න. හැම සතියකටම එක මලක් එක කොලයක් ගානේ හදන්න කියලා දෙනවා. ඔක්කොම කරන්නේ ෆ්‍රී. ඉතින් කැමති අය මාත් එක්ක එකතු වෙන්න මේ වගේ ලස්සන ෆ්ලවර්ස් හදන්න ඔයාලට පුළුවන්. ලොකු දැනුමක් ඕනි නෑ. ඕනි වෙන්නේ ඔයාලගේ කැපවීම, උත්සාහය. මේකට පොඩි වෙලාවක් වෙන් කරගන්න එක විතරයි. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන මල් ඔයාලගේ අතින්ම හදලා ඔයාලගේ කේක් එකක් ඩෙකරේට් කරන්න, නැත්නම් ඩෙකරේට් කරන අයට මේවා සෙල් කරන්න, ඒ වගේ දේවල් කරන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ චූටි බිස්නස් එකක් කරන්න, පොඩියට තමන්ගේ බිස්නස් එකක් කරන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. පෙබරවාරි මාසේ ඉඳලා මම මේ ඔයාලට කියලා දුන්නේ මේකේ මේ මල් හදන්න ඕනේ මූලිකම අමුද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් ඊළඟ පෙබරවාරි මාසේ ඉඳලා අපි මල් හදන්න ඉගෙන ගන්නවා. දැනට මම නවතිනවා. ඉතින් කැමති අය මගේ channel එක subscribe කරන්න, like කරන්න. ඕනි මල මොකද්ද කියලා පළවෙනියටම හදන්න ඕනි මල මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.